සුබ දවසක් හැමෝටම. ඔයගොල්ලෝ හැමෝම මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් බිඳුවේ සිට ඉංග්‍රීසි ඉගෙන ගමු පාඩම් මාලාවේ 4 වෙනි පාඩම් මාලාව තමයි මේක. ඉතින් මම කිව්වා ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකම මුළු ඉංග්‍රීසි භාෂාවම දුවන්නේ grammar patterns 250ක් උඩ කියලා. ඉතින් මේ grammar patterns 250 අපි දිනපතා පුහුණු වීම සිදු කරනවා නම් මේ grammar patterns 250න් අපිට ඉංග්‍රීසි භාෂාව කතා කරන්න ඒ වගේම ලියන්න පුරුදු පුහුණු වෙන්න පුළුවන් ඉතා ලේසියෙන්ම. pattern number 51 51 වෙනි වාක්‍ය රටාව. He seems to be writing. ඔහු ලියනවා වගේ. ඉතින් මොකක් හරි දෙයක් කරනවා වගේ කියලා අදහස ප්‍රකාශ කරන්න පුළුවන් grammar patterns එක ව්‍යාකරණ රටාව තමයි මේ ක්‍රමය. ඉතින් he seems to be writing අපිට කියන්න පුළුවන් he seems to be going. ඔහු යනවා වගේ. he seems to be going to school. ඔහු යනවා වගේ ස්කෝලට. ඉතින් මෙතනත් මම ඒ present past participle කියන කොටස් තුන verb එකකට ඒ කියන්නේ ක්‍රියාපදයකට අදාළව කොටස් තුන මෙතන උඩින් දාලා තිනවා. ඉතින් ඒ present කියන කොටසට ing කොටසක් එකතු වෙලා තමයි මේ වාක්‍ය රටාව ගොඩනැගෙන්නේ. හරි 52 වෙනි වාක්‍ය රටාව. He doesn't seem to be writing. ඔහු ලියන්නේ නෑ වගේ. දෙයක් කරන්නේ නෑ වගේ කියලා කියන්නේ මෙන්න මේ වාක්‍ය රටාවෙන්. අපි කියමු ඔහු he doesn't seem to be going. ඔහු යන්නේ නෑ වගේ. He doesn't seem to be going to school. ඔහු යන්නේ නෑ වගේ ඉස්කෝලේට. He doesn't seem to be going to office. ඔහු යන්නේ නෑ වගේ ඔෆිස් එකට. He doesn't seem to be going to office today. ඔහු යන්නේ නෑ වගේ ඔෆිස් එකට අද. ඉතින් මේ වාක්‍ය රටාවෙත් present past participle කියන කොටස් තුන මම දාලා තිනවා write wrote written. ඉතින් ඒකේ write කියන කොටසට writing ing කොටසක් එකතු වෙලා මෙතෙන්දි මේ වාක්‍ය රටාව හැදෙන්නේ. ඉතින් මේ වාක්‍ය රටාව අපිට මෙන්න මෙහෙම කියන්න බෑ. He doesn't seems to be wrote. He doesn't seem to be written. ඉතින් අර past කොටසයි past participle කොටස් මේ වාක්‍ය රටාවට පාවිච්චි කරන්න බෑ. ඉතින් මේ වාක්‍ය රටාවට අදාළ කොටසක් තියෙනවා. ඒ අදාළ කොටස තමයි අපි පාවිච්චි කරන්න ඕනේ. නැත්නම් අපි මේක broken english කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් නිවැරදිව ඉංග්‍රීසියෙන් කතා කරන්න නම් මේ grammar pattern එකෙන්ම කතා කරන්න අවශ්‍යයි. හරි 53 වෙනි වාක්‍ය රටාව he seemed to be writing. ඔහු ලියනවා වගේ පෙනුණා. දෙයක් කරනවා වගේ පෙනුණා කියලා කියන්නේ මෙන්න මේ සිස්ටම් එකකට. he seemed to be going. ඔහු යනවා වගේ පෙනුණා. he seemed to be going to school. ඔහු යනවා වගේ පෙනුණා ඉස්කෝලේට. he seemed to be going to office. ඔහු යනවා වගේ පෙනුණා ඔෆිස් එකට. he seemed to be going to office today. ඔහු යනවා වගේ පෙනුණා ඔෆිස් එකට අද. ඉතින් ඒ වගේ මේ වාක්‍ය රටාවේ පිටිපස්සට වාට කොටස් එකතු කරගෙන යන්න පුළුවන්. දිගටම කතා කරන්න පුළුවන්. නමුත් මූලික වශයෙන් මෙන්න මේ කොටස he seemed to be writing කියන කොටස මුලින්ම ප්‍රකාශ කරලා ඉන්න ඕනේ. ඊට පස්සේ තමයි පිටිපස්සට යම් කිසි දේවල් එකතු කරන්න. ඉතින් මේ he seemed to be writing කියන කොටස ඔහු ලියන වගේ පෙනුණා කියන කොටස කියලා ඉවර වෙලා ඒ අදහස දීලා ඉවරලා තමයි ඔයගලන්ට පිටිපස්සට කොටස් එකතු කරන්න වෙන්නේ. ඉතින් මේකෙත් මම present past past participle කියන කොටස් තුන මෙතන දාලා තියෙනවා. මේ වාක්‍ය රටාවට අදාළ වෙන්නේ present කියන කොටසට ing කොටසක් එකතු වෙලා එන වාක්‍ය රටාව. ඉතින් මේක මෙහෙම කියන්න බෑ. he seemed to be wrote. he seemed to be written. ඒ කියන්නේ මම මෙතන පැහැදිලි කරන්නවාට මේ වාක්‍ය රටාවට past කියන කොටස දාන්න බෑ. past participle කියන කොටස දාන්නත් බෑ. present කියන කොටස දාන්නත් බෑ. present කියන කොටසට ing කොටසක් එකතු වෙන්නම ඕනේ. නැත්තම් ඒක broken english වෙනවා. ඉතින් නිවැරදිව ඉංග්‍රීසි කතා කරන්න මේ වාක්‍ය රටාව හොඳට අවබෝධ කරගන්න මේ වාක්‍ය රටාව පුහුණු වෙන්න. හරි 54 වන වාක්‍ය රටාව. He didn't seem to be writing. ඔහු ලියනවා වගේ පෙනුනේ නැහැ. දෙයක් කරනවා වගේ පෙනුනේ නැහැ කියන්නේ මෙන්න මේ ක්‍රමයට. He didn't seem to be doing. ඔහු කරනවා වගේ පෙනුනේ නැහැ. He didn't seem to be doing a job. ඔහු කරනවා වගේ පෙනුනේ නැහැ ජොබ් එකක්. He didn't seem to be going. ඔහු යනවා වගේ පෙනුනේ නැහැ. He didn't seem to be going to school. ඔහු යනවා වගේ පෙනුනේ නැහැ
ඉස්කෝලේට. he didn't seem to be going to office. ඔහු යනවා වගේ පෙනුනේ නැහැ ඔෆිස් එකට. he didn't seem to be going to office today. ඔහු යනවා වගේ පෙනුනේ නැහැ ඔෆිස් එකට. අන්න ඒ වගේ ඔයාලට කොටස් එකතු කර කර මේක ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. පුහුණු වෙන්න පුළුවන්. ඉතින් ඒකෙත් present past participle කොටස් තුන මම මෙතන දාලා තිනවා. ඒකෙත් present කියන කොටස ing කොටස තමයි එකතු වෙලා මේ වාක්‍ය රටාව ගොඩනගන්නේ. හරි පස්වන වාක්‍ය රටාව writing is useful. ලිවීම ප්‍රයෝජනවත්. writing is useful. ලිවීම ප්‍රයෝජනවත්. eating is useful. කෑම ප්‍රයෝජනවත්. eating rice is useful. බත් කෑම ප්‍රයෝජනවත්. doing exercise is useful. ව්‍යායාම් කිරීම ප්‍රයෝජනවත්. අන්න ඒ වගේ ඔයාලට යම්කිසි දේවල් ඇඩ් කර කර ක්‍රියාපද ඇඩ් කර කර මේ වාක්‍ය ප්‍රැක්ටිස් කරන්න පුහුණු වෙන්න පුළුවන්. doing a job is useful. ජොබ් එකක් කිරීම ප්‍රයෝජනවත්. අන්න ඒ වගේ වාක්‍ය රටාව ඒක අඳුන ගන්න එක ඔයා පුහුණු වෙන්න දිනපතා. 56 වෙනි වාක්‍ය රටාව it is better to write. වැඩිය හොඳයි ලියන එක. it is better to write. වැඩිය හොඳයි ලියන එක. it is better to go. වැඩිය හොඳයි යන එක. it is better to run. වැඩිය හොඳයි දුවන එක. it is better to eat. වැඩිය හොඳයි කන එක. it is better to go. වැඩිය හොඳයි යන එක. it is better to go to office. වැඩිය හොඳයි යන එක office එකට. it is better to go to office today. වැඩිය හොඳයි යන එක office එකට අද. අන්න ඒ වගේ මේ වාක්‍ය රටාව ප්‍රැක්ටිස් කරන්න. මේකෙත් present past participle කියන කොටස් තුන මම මෙතන උඩින් දාලා තියෙනවා. මේ වාක්‍ය රටාවට එන්නේ ක්‍රියාපදයේ present කියන කොටස. ඉතින් මේක it is better to wrote කියන්න බෑ. මේක it is better to written කියන්න බෑ. it is better to write. it is better to write. ඒ විදිහට ප්‍රැක්ටිස් කරන්න. කීකේ ප්‍රැක්ටිස් කරන්න. it is better to write. වැඩිය හොඳයි ලියන එක. it is better to go. වැඩිය හොඳයි යන එක. අන්න ඒ වගේ දවසට පැය කාලක් උදේ වරුවේ සහ හවසට පැය කාලක් අරගෙන ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් ඒ කාලයත් වැඩි කරලා ප්‍රැක්ටිස් කරන්න ගන්න. හරි 57 වෙනි වාක්‍ය රටාව usually I don't write. සාමාන්‍යයෙන් මම ලියන්නේ නැහැ. සාමාන්‍යයෙන් මම ලියන්නේ නැහැ. සාමාන්‍යයෙන් මම දෙයක් කරන්නේ නැහැ කියලා කියන්නේ මෙන්න මේ විදිහට. usually I don't go. සාමාන්‍යයෙන් මම යන්නේ නැහැ. usually I don't go to walk. සාමාන්‍යයෙන් මම යන්නේ නැහැ ඇවිදින්නට. usually I don't go office. සාමාන්‍යයෙන් මම යන්නේ නැහැ office. usually I don't go to office on Saturday. සාමාන්‍යයෙන් මම office එකට යන්නේ නැහැ Saturday. usually I don't go to office on Sundays. සාමාන්‍යයෙන් මම office යන්නේ නැහැ Sundays වල. ඉතින් අන්න ඒ වගේ අදහස් දෙන්න පුළුවන් වාක්‍ය රටාව තමයි මේක. ඉතින් මේකෙත් present past ඒ වගේම past participle කියන කොටස් තුන මොනවද කියලා මම උඩින් දාලා තිනවා. ඉතින් මේ කොටසට අදාළ වෙන්නේ present කියන කොටස තමයි අදාළ ආදේශ වෙන්නේ. ඉතින් මේක usually I don't wrote කියන්න බෑ. usually I don't written කියන්න බෑ. usually I don't write. ඒක තමයි හරියටම ක්‍රමය. හරි 58 වෙනි වාක්‍ය රටාව I feel like writing. මට හිතෙනවා ලියන්න. දෙයක් හිතෙනවා කරන්න කියලා කියන්නේ I feel like writing. මට හිතෙනවා ලියන්න. දෙයක් හිතෙනවා කියලා කියන්නේ මෙන්න මේ ක්‍රමයට. I feel like running. මට හිතෙනවා දුවන්න. I feel like running today. මට හිතෙනවා දුවන්න අද. I feel like exercising today. මට හිතෙනවා exercise කරන්න අද. I feel like eating rice today. මට හිතෙනවා අද බත් කන්න. I feel like drinking water today. මට හිතෙනවා වතුර බොන්න අද. I feel like drinking water now. මට හිතෙනවා වතුර බොන්න දැන්. අන්න ඒ වගේ present past participle කොටස් තුන ඒකෙත් තියෙනවා. මේ වාක්‍ය රටාවටත් present කියන කොටසට ing කොටසක් එකතු වෙලා තමයි මේ වාක්‍ය රටාව හැදෙන්නේ. ඉතින් මේ වාක්‍ය රටාව I feel like wrote කියන්න බෑ. I feel like written කියන්න බෑ. I feel like writing. හරි 59 වන වාක්‍ය රටාව I don't feel like writing. මට හිතෙන්නේ නෑ දෙයක් කරන්න. I don't feel like writing. මට හිතෙන්නේ නෑ ලියන්න. I don't feel like doing. මට හිතෙන්නේ නෑ කරන්න. I don't feel like eating. මට හිතෙන්නේ නෑ කන්න. I don't feel like eating today. මට හිතෙන්නේ නෑ කන්න අද. I don't feel like going.
මට හිතෙන්නේ නැහැ යන්න. I don't feel like going to office. මට හිතෙන්නේ නැහැ ඔෆිස් එකට යන්න. I don't feel like going office today. මට හිතෙන්නේ නැහැ අද ඔෆිස් එකට යන්න. I don't feel like going to school today. මට හිතෙන්නේ නැහැ ස්කෝලට යන්න අද. I don't feel like going to class today. මට හිතෙන්නේ නැහැ අද ක්ලාස් එකට යන්න. ඉතින් ඒකෙත් present past participle කොටස් තුන මම දාලා තිනවා. ඒකෙත් මේ වාක්‍ය රටාවටත් එන්නේ right කියන කොටසට ing කොටසක් එකතු වෙලා. හරි 60 වන වාක්‍ය රටාව I felt like writing මට හිතුණා ලියන්න දෙයක් හිතුණා කරන්න කියලා කියන්නේ මෙන්න මේ ක්‍රමයට අපි කියමු මෙහෙම I felt like eating මට හිතුණා කන්න I felt like eating mango මට හිතුණා කන්න අඹ I felt like eating ice cream මට හිතුණා ice cream කන්න I felt like going මට හිතුණා යන්න I felt like going to office මට හිතුණා යන්න ඔෆිස් එකට I felt like going office today මට හිතුණා ඔෆිස් එකට යන්න අද ඉතින් මේ වාක්‍ය රටාවෙත් present past participle කොටස් තුන මම දාලා තිනවා ඒකටත් present කියන කොටසට ing කොටස එකතු වෙලා තමයි මේ වාක්‍ය රටාව හැදෙන්නේ ඉතින් මේ වාක්‍ය රටාව I felt like wrote කියන්න බෑ I felt like written කියන්න බෑ I felt like write කියන්නත් බෑ. I felt like writing. මට හිතුණා ලියන්න. හරි 61 වන වාක්‍ය රටාව I didn't feel like writing. මට හිතුන්නේ නැහැ ලියන්න. දෙයක් හිතුන්නේ නැහැ කියලා කියන්නේ මෙන්න මේ ක්‍රමයට. I didn't feel like eating. මට හිතුන්නේ නැහැ කන්න. I didn't feel like going. මට හිතුන්නේ නැහැ යන්න. I didn't feel like going to office. මට හිතුන්නේ නැහැ ඔෆිස් එකට යන්න. I didn't feel like going to office today. මට හිතුන්නේ ඔෆිස් එකට යන්න අද. ඉතින් හිතුන්නේ අන්න ඒ විදිහට මට හිතුන්නේ නැහැ කියලා කියන්නේ මෙන්න මේ ක්‍රමයට. ඉතින් ඒකෙත් present past participle කොටස් තුන මම උඩින් දාලා තිනවා. ඉතින් ඒකෙත් present කියන කොටසට ing කොටසක් එකතු වෙලා තමයි මේ වාක්‍ය රටාව ගොඩනැගෙන්නේ. ඉතින් මේක I didn't feel like write කියන්න බෑ. I didn't feel like wrote කියන්නත් බෑ. I didn't feel like written කියන්නත් බෑ. I didn't feel like writing. 62 වෙනි වාක්‍ය රටාව If I write, I will get experience. If I write, I will get experience. යම් කිසි දෙයක් කරොත් දෙයක් ලැබෙනවා කියලා කියන්නේ මෙන්න ක්‍රමයට. යම් කිසි දෙයක් කරොත් යම් කිසි දෙයක් ලැබෙනවා. If I write, I will get experience. ලිව්වොත් මට ලැබෙනවා experience. If I do, I will get experience. මම කරොත් මට ලැබෙනවා experience. If I do a job, I will get experience. මම job එකක් කරොත් මට ලැබෙනවා experience. දෙයක් කරොත් දෙයක් ලැබෙනවා. If I run, I will win. මම දිව්වොත් මම දිනයි. මම මේ වගේ. මේක ප්‍රැක්ටිස් කරන්න එතකොට මේ ටිකක් අමාරුයි වගේ තේරුණාට නමුත් මේවා ප්‍රැක්ටිස් කරන්න පොඩ්ඩක් ලේසියි කියලා හිතෙන්න ගන්නවා. හරි 63 වාක්‍ය රටාව If I don't write, I won't get experience. ලිව්වේ නැත්තම් මට ලැබෙන්නේ නැහැ experience. If I don't write, I won't get experience. ලිව්වේ නැත්තම් මට ලැබෙන්නේ නැහැ experience. මම දෙයක් කරන්නේ නැත්තම් මට ලැබෙන්නේ නැහැ දෙයක්. අන්න මේ විදිහට if I don't run, I won't win. If I don't run, I won't win. මම දුවන්නේ නැත්තම් මම විදිනන්නේ නැහැ. ඒ වගේ. ඉතින් මේකෙත් මම present past participle කොටස් තුන දාලා තිනවා. ඒකෙත් present කියන කොටස තමයි ඇවිල්ලා තියෙන්නේ. උතන පැහැදිලි මැද්දට තමයි ඉන්නේ if I don't write දැක්කද? එතනට තමයි ඒ present කොටස ඇවිල්ලා තියෙන්නේ. ඉතින් if I don't write I won't get experience. If I don't wrote I won't get experience කියලා කියන්නේ. If I don't written I won't get experience කියන්නේ නැහැ. මට අන්න එතනයි ඔයගොල්ලන්ට පැහැදිලි කිරීම කරන්න ඕනේ. If I don't write ඒ කියන්නේ present කොටස තමයි එතනට එන්නේ. ඉතින් අර වාක්‍ය රටාව ඒ විදිහටම එනවා. නමුත් අර right කියන කොටසේ තියෙන verb එක තමයි වෙනස් කර කර අපි ප්‍රැක්ටිස් කරන්න ඉගෙන ගන්න ඕනේ. 64 වෙනි වාක්‍ය රටාව If I had written I would have got experience. මම ලිව්වනම් මට ලැබෙනවා experience. ඒ කියන්නේ ලිව්වෙත් නැහැ ලැබුණෙත් නැහැ කියන අදහස. If I had written I would have got experience. මම ලිව්වනම් මට ලැබෙනවා experience. නමුත් ලිව්වෙත් නැහැ ලැබුණෙත් නැහැ. If I had
done a job, I would have got experience. මම job එකක් කරා නම් මට ලැබෙන experience. ඉතින් මෙතන write, wrote, written කියන කොටස් තුන මම දාලා තියෙනවා මේකේ එන්නේ past participle කියන කොටස තමයි මෙතනට ආදේශ වෙලා තියෙන්නේ. present කියන කොටස දාලත් නැහැ. past කියන කොටස දාලත් නැහැ. past participle කොටස තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. If I had written, දැක්කද? written. If I had write, I would have got experience කියන්න බෑ. If I had wrote, I would have got experience කියන්නත් බෑ. If I had written, I would have got experience. ඒක තමයි නිවැරදිම grammar pattern එක. ඉතින් මේක හොඳට පැහැදිලි කරගන්න මේක ප්‍රැක්ටිස් කරන්න ගන්න. එතකොට මේක නිකම්ම ඉබේම ඔයගොල්ලන්ගේ කටින් කිවෙන්න ගන්නවා. ඉතින් දිනපතාම පුහුණුවීම් කරන එක තමයි වැදගත්ම කාරණය. හරි 65 වන වාක්‍ය රටාව useless writing වැඩක් නෑ ලියලා useless writing වැඩක් නෑ ලියලා දෙයක් කරලා වැඩක් නැහැ කියලා කියන්නේ මෙන්න මේ ක්‍රමයට අපි කියමු useless eating වැඩක් නෑ කාලා useless drinking වැඩක් නෑ බීලා useless doing වැඩක් නෑ කරලා useless doing a job වැඩක් නෑ කරලා job එකක් useless doing a job these days මේ දවස්වල වැඩක් නැහැ කරලා ජොබ් එකක්. අන්න ඒ වගේ දෙයක් කරලා වැඩක් නැහැ කියලා කියන්න අපි මේක පාවිච්චි කරනවා. ඉතින් මේකටත් අර present කියන කොටසට ing කොටසක් එකතු වෙලා තමයි මේ වාක්‍ය රටාව ගොඩනගන්නේ. හරි 66 වන වාක්‍ය රටාව let's write ලියමු දෙයක් කරමු කියලා කියන්නේ මෙන්න මේ විදිහට let's write ලියමු let's go යමු let's run දුවමු let's jump උඩ පනිමු ඕන තරම් අහලා ඇති. ඉතින් මේ වාක්‍ය රටාවටත් present past participle කියන කොටස් තුනෙන් present කියන කොටස තමයි නිවැරදිව අපි යොදන්න ඕනේ. let's wrote කියන්න බෑ. හරිද? ලියමු නෙමෙයි එතකොට. let's written කියන්න බෑ. මේ ක්‍රමේ වැරදි. ඒ grammar ඒ ව්‍යාකරණේ වැරදි. එතකොට let's write ඒක තමයි නිවැරදිම grammar pattern එකට එන්නේ. හරි 67 වන වාක්‍ය රටාව I see him writing I see him writing මට පේන්නේ ඔහු ලියනවා I see him going මට පේන්නේ ඔහු යනවා I see him going to office මට පේන්නේ ඔහු යනවා ඔෆිස් එකට I see him going to school මට පේන්නේ ඔහු යනවා ඉස්කෝලේට ඉතින් I see him going by bus මට පේන්නේ ඔහු බස් එකේ යනවා වගේ I see him going by car මට පේන්නේ ඔහු කාර් එකේ යනවා වගේ අන්න ඒ වගේ ක්‍රියාපද මාරු කර කර ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න ගන්න. ඉතින් මේකෙත් present past participle කියන කොටස් තුන මම දාලා තිනවා. මේකෙත් මේ වාක්‍ය රටාවටත් එන්නේ මේ present කියන කොටසට ing කොටසක් එකතු වෙලා. හරි 68 වන වාක්‍ය රටාව I don't see him writing මට පේන්නේ නෑ ඔහු ලියනවා. මට දෙයක් පේන්නේ නෑ ඔහු කරනවා කියලා කියන්නේ I don't see him going මට පේන්නේ නෑ ඔහු යනවා I don't see him studying මට පේන්නේ නෑ ඔහු පාඩම් කරනවා I don't see him jumping මට පේන්නේ නෑ ඔහු උඩ පනිනවා I don't see him practicing මට පේන්නේ නෑ ඔහු ප්‍රැක්ටිස් කරනවා අන්න ඒ වගේ මේකෙත් present past participle කියන කොටස් තුන මම දාලා තිනවා ඒතර මේ වාක්‍ය රටාවටත් present කියන කොටසට ing කොටසක් එකතු වෙලා තමයි මේ වාක්‍ය රටාව නිවැරදිව ගොඩනගන්නේ. ඉතින් මේක මෙහෙම කියන්න බෑ. I don't see him wrote. I don't see him written. මට එතන අන්න ඒකයි පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නේ මේ වචන මේ verb එකේ මේ ක්‍රියාපදේ එන කොටස තමයි මේ හැම වාක්‍ය රටාවකම වෙනස් වෙන්නේ. ඉතින් මේ pattern එක එනවා ඒක නිකන් අර අච්චුවක් වගේ. ඒ වගේ අර present past participle කියන කොටස් තුනෙන් කොටසක් එනවා. ඉතින් ඕක තමයි ඔයගොල්ලන් පැහැදිලිව අඳුන ගන්න ඕනේ කාරණේ. ඒතකොට ඒක අපි කරන්න ඕනේ දිනපතා පුහුණුවීම් කරන එක. හරිද? වෙන දෙයක් නෑ. උදේට දවසට පැය කාලක් සහ හවසට පැය කාලක් ආරම්භයක් හැටියට ඇති. ඉතින් අනිවාර්යෙන් මේ ක්‍රම වලට හුරු වෙන්න මේ ක්‍රම ටික ලොකු පොතක ලියාගෙන දවස ගානේ කියවන්න ගන්න. එතකොට ඔයාට මේක ටික දවසක් යද්දි ඇඟට යන්න ගන්නවා ටික දවසක් යද්දි ඔයාට මේක තේරෙන්න ගන්නවා. හරි 69 වන වාක්‍ය රටාව I saw him writing මම දැක්කා ඔහු ලියනවා. I saw him writing මම දැක්කා ඔහු ලියනවා. I saw him running මම දැක්කා ඔහු දුවනවා. I saw him running to office මම දැක්කා ඔහු ඔෆිස් එකට දුවනවා. I saw him running to
school මම දැක්කා ඔහු දුවනවා ඉස්කෝලේට. I saw him doing මම දැක්කා ඔහු කරනවා. අන්න ඒ වගේ ඒකෙත් present past participle කියන කොටස් තුන මම දාලා තිනවා. මේ වාක්‍ය රටාවටත් present කියන verb එකට ක්‍රියාපදයට ing කොටසක් එකතු වෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ කොටස් වල දැන් ඕගොල්ලන්ට තේරෙනවා ඇති මොකද්ද මෙතන මේ grammar patterns කියලා කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ කොහොමද හැදිලා තියෙන්නේ කියලා ඔයගොල්ලන්ට යම් කිසි අවබෝධයක් ලැබෙනවා ඇති. පොඩි වෙනස්කම් ටිකක් තමයි සිද්ධ වෙන්නේ. 70 වෙනි වාක්‍ය රටාව I didn't see him writing. මම දැක්කේ නෑ ඔහු ලියනවා. I didn't see him writing. මම දැක්කේ නෑ ඔහු ලියනවා. I didn't see him going. මම දැක්කේ නෑ ඔහු යනවා. I didn't see him going to school. මම දැක්කේ නෑ ඔහු ඉස්කෝලේට යනවා. I didn't see him going to office. මම දැක්කේ නෑ ඔහු ඔෆිස් එකට යනවා. අන්න ඒ වගේ මේකෙත් present past ඒ වගේම past participle කියන කොටස් තුන මම දාලා තිනවා. මේකෙත් present කියන කොටසට ing කොටසක් එකතු වෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ I didn't see him කියන කොටස මේ වාක්‍ය රටාව. ඉතින් මේ වාක්‍ය රටාව ඔයගොල්ලෝ හුරු වෙන්න හොඳට පුහුණුවීම් කරලා. හරි මම මෙතන ක්‍රියාපද කීපයක් ඔයගොල්ලන්ට දීලා තිනවා. ඒ ක්‍රියාපදවල මම නිතරම කිව්වා මේ ක්‍රියාපද කොටස් තුනකට කැඩෙනවා කියලා. present past සහ past participle කියලා. ඉතින් ඒ කොටස් තුන මම පැහැදිලිව දාලා තිනවා. do කියන්නේ කරනවා. ඒ ක්‍රියාපදයට past එක did, past participle එක done, give කියන්නේ දෙනවා, past එක gave, past participle එක given. ඉතින් හැම ක්‍රියාපදයක්ම මේ වගේ කොටස් තුනකට කැඩෙනවා. ඉතින් මේ ක්‍රියාපදවල තියෙන කොටස් තුනෙන් එකක් තමයි අර grammar patterns. එහෙම නැත්නම් වාක්‍ය රටාවට එකතු වෙන්නේ, ආදේශ වෙන්නේ. හරිද? ඉතින් ඒක තාම ලේසි. මේ ක්‍රමෙට ඉංග්‍රීසි ඉගෙන ගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි. ඉතින් අපි අවුරුදු ගාණක් ඉස්කෝලේට ගියා. අපි මේ ක්‍රමය ඉගෙන ගත්තේ නෑනේ. ඉතින් අපිට ඉංග්‍රීසි පොතක් කියවන්න පුළුවන්. ඉස්කෝලේ ගිහිල්ලා අපි අවුරුදු ගාණක් ඉස්කෝලේ ගිහිල්ලා අපිට ඉංග්‍රීසි පොතක් කියවන්න පුළුවන්. නමුත් ඒ පාසලේ උගන්වන ක්‍රමයට ඉංග්‍රීසි කතා කරගන්න ගියාම හරිම අමාරුයි. අමාරුවක වැටෙනවා. ගොඩක් අය කතා කරගන්නේ නෑ. 100ට එකක් දෙකක් එක්කෙනෙක් දෙන්නෙක් කතා කරගන්න බොහොම අමාරුයි. නමුත් බහුතරයක් කතා කරගන්න බෑ. ඉතින් මේ ක්‍රමයට හුරු වෙන්න මේ ක්‍රමයෙන් ඉතාම ලේසියෙන් ඔයගලන්ට ඉංග්‍රීසි භාෂාව කතා කරන්න පුළුවන් වෙනවා. හරි මගේ YouTube channel එක subscribe කරගෙන යන්න. ඔයගලන්ට ඉතිරි වීඩියෝස් ටිකක් ඉතා ඉක්මනින් බලන්න පුළුවන්.